ට්‍රාන්ස්කෝ අපි පළමු ස්ථානය දෙන්නේ අපේ පාරිභෝගිකයාට. යම් කිසි කෙනෙක් භාණ්ඩයක් බාර දෙන්නේ එක තැනකින්දලා තව තැනකට යවන්න යම් කිසි විශ්වාසයක් ඇතුව. ඒක හරියට යයි කියන එකේ විශ්වාසයක් ඇතුව. ඉතින් ඒ විශ්වාසය සහතික කරන්න අපි බැඳී ඉන්නවා. ට්‍රාන්ස්කෝ කාගෝ ආයතනයේ ඉම්ප්ලිමන්ට් කරලා තියෙන දේවල් රාශියක් තියෙනවා ඔය හා සම්බන්ධව. එකක් අපි ගත්තොත් අපේ තියෙන ඔන්ලයින් ට්‍රැකින් සිස්ටම් එකක්. එතකොට පාරිභෝගිකයාට පුළුවන් තමාගේ BL නම්බර් එක එන්ටර් කරන්න. ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකට ට්‍රාන්ස්කෝ කාගෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා BL නම්බර් එක එන්ටර් කරාම ඒ ෂිප්මන්ට් එකට අදාළ ට්‍රැකින් එක ඒ කියන්නේ එතකොට ඒකේ ETD එක, estimated date of departure එක, estimated time of arrival එක, estimated clearance date එක, ඔය ටික ඔක්කොම අපේ කස්ටමර්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි කියමු door delivery shipment එකක් නම් estimated door delivery date එකක්, එහෙම නැත්නම් station delivery shipment එකක් නම් ඒකේ pick කරන date එකක් බලා ගන්න පුළුවන්. ඔතනදී ඇත්තටම station delivery එක සමහර customers ලා දන්නේ නැහැ. දැන් අපේ Transco own warehouses තියෙනවා වත්තල සහ දඹුල්ල. ඊට අමතරව ලංකාවේ සෑම සියලු ප්‍රධාන නගරයක් ආශ්‍රිතවම අපි අවුට්ලට් එකක් තියෙනවා. කුරුණෑගල, ගාල්ල, මාතර, නුවර, අනුරාධපුරේ, වවුනියා, යාපනයේ සහ ඔය වගේ තව ප්‍රදේශයන් වල කලෙක්ෂන් සෙන්ටර්ස් තියෙනවා. ස්ටේෂන් ඩිලිවරි සිස්ටම් එකේදී දැන් අපි ඩෝ ඩිලිවරි එකට වඩා ඒක මිලෙන් පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒ හින්දා ඒ කොස්ට් සේවිං එක ලබා ගන්න පුළුවන් ඒ තමාට ළඟම තියෙන ප්‍රධාන ස්ටේෂන් ඩිලිවරි කාර්යාලයට ගිහිල්ලා තමාගේ බඩු ලබා ගැනීමෙන් ඒ සේවාව සපයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ IT සයිඩ් එක ගත්තොත් දැන් අපේ ඔෆිස් එක ඕපන් කරලා තියෙන්නේ ස්ටෑන්ඩඩ් ඔෆිස් අවර්ස් weekdays වලට සහ 9 to 1 Saturday. දැන් ඔය ටයිම් එකකින් එපිට weekdays වලට කස්ටමර්ට ඒ කියන්නේ අපේ ඔෆිස් එක වැහුවට පස්සේ තව පැය 5ක් ඔවුන්ට තියෙනවා නම් මොකක් හරි ගැටලුවක් ඒ කියන්නේ shipment එකක ස්ටේටස් එකක් ට්‍රැකින් එකක් පිළිබඳ ප්‍රශ්නයක් මොන හරි එකක් තියෙනවා නම් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔන්ලයින් chat සිස්ටම් එකෙන් ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. ඔය වගේම තමයි තව IT සයිඩ් එක ගැන කතා කරද්දී අපේ Transco කාගෝ ආයතනයේ අපිත් සපයන තව සේවාවක් තමයි දැන් අපි කියමු අපේ පාරිභෝගිකයාගේ භාණ්ඩ ලංකාවට ගිහිල්ලා ඒ කියන්නේ ලංකාවට නැව ගිය ගමන් කාගෝ ක්ලියර් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක පෝට් එකෙන් ක්ලියරන්ස් ප්‍රොසෙස් එකක් තියෙනවා. එතනින් ගෙනහිල්ලා වත්තලට ගෙනහිල්ලා D-staff කරන්න ඕනේ. D-staff එකෙන් කරලා ඉවරලා කස්ටමර් අප්‍රූවල් එක අරගෙන තමයි කාගෝ කස්ටමර්ට ක්ලියර් කරන්න හැකියාව ලැබෙන්නේ. කස්ටම් එකෙන් ෆයිනල් අප්‍රූවල් එක දුන්නේ හැටිය කාගෝ ක්ලියර් කරන්න අපි ෂණික දැනුම් දීමක් තියෙනවා. විද්‍යුත් මාර්ගයෙන් දැනුම් දෙනවා කාගෝ ක්ලියර් කරන්න රෙඩි කියලා. ඉතින් ඒ සේවාවනත් අපෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් Transco කාගෝ ආයතනයේ විතරයි ලංකාවට වීක්ලි ශිප්මන්ට් එකක් දෙන්නේ. දැන් අපේ හැම සෙනසුරාදම කට් ඔෆ් එකක් තියෙනවා ලංකාවට බඩු යවන්න. කස්ටමර්ට ඩේට් එකක් ඇත්තටම මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. අර සෙනසුරාදා කියන ඩේට් එක මතක තියාගත්තා නම් ඔළුවේ තියාගන්න පුළුවන් මම සෙනසුරාදට ගිහිල්ලා හෝ ඊට කලින් ගිහිල්ලා බාර දුන්නොත් සෙනසුරාදා තියෙන කට් ඔෆ් එකට නැව්ගත වෙනවා. එතනින් පස්සේ සති 5ක් 6ක් ඇතුළත තමාගේ ශිප්මන්ට් එක arrive වෙනවා කියලා. දැන් ශිප්මන්ට් ඩේට්ස් ඇත්තටම ඔන්ලයින් උත් තියෙනවා. අපේ ඇප් එකෙත් තියෙනවා. නැත්නම් අපේ ඔෆිස් එකට කෝල් කරලා ඕන වෙලාවක ලබා ගන්න පුළුවන්. පාරිභෝගිකයාට ලේසි අපේ වීක්ලි ශිප්මන්ට් එකක් තියෙන හින්දා දැන් අපි කියමු බැරි වෙලාවත් කවුරු හරි කෙනෙක් ටාගට් කරා මේ සෙනසුරාදාට ගෙනල්ලා දෙන්න කියලා වීක් එකේ හරියට ඒක පැක් කරගන්න බැරි වුණා. එතකොට ඒ වීකෙන්ඩ් එක පහ වුණා. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. ලබන සතියේ ඕන දවසක බාර දුන්නොත් තව ශිප්මන්ට් එකක් යන්න තියෙනවා. එහෙම නැතුව සති දෙකකට සැරයක් හෝ මාසෙකට සැරයක් නම් ශිප්මන්ට් එකක් යන්නේ අපිට හදිසිය හරිය කට් ඔෆ් ඩේට් එකට බාර දෙන්න බැරි වුණොත් ඒක එක්ක සති දෙකක් නැත්නම් 3ක් හෝ මාසයක් නැව්ගත වෙන්නේ නැතුව ඕස්ට්‍රේලියාවෙලම තියෙනවා. ඉතින් ඒක අපි දකිනවා Transco කාගෝ ආයතනයේ අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන විශේෂ සේවාවක් හැටියට. ඒ වගේම තමයි අපේ වත්තල වෙයාහවුස් එකේ ඕස්ට්‍රේලියාව වලින් යන ශිප්මන්ට්ස් වලට පමණක්
වෙන් වෙච්ච ඩෙස්ක් එකක් තියෙනවා. එතකොට ඔස්ට්‍රේලියාවෙන් බඩු ආපු කස්ටමර් කෙනෙක් ගියොත් වත්තල ක්ලියරන්ස් එක කරන්න පළවෙනියටම එයා හම්බ වෙන්නේ ඒ ඔස්ට්‍රේලියන් කවුන්ටර් එකේ ඉන්න එක්කෙනාව. ඒතර ඔස්ට්‍රේලියන් කවුන්ටර් එකෙන් ෆාස්ට් ප්‍රොසෙස් එකක් කරලා ඉවරලා ඒ ඩොකියුමන්ටේෂන් එක කරලා ඉවරලා අපි තැත් කරනවා පුළුවන් තරම් ඉක්මනට කස්ටමර්ට ක්ලියරන්ස් එක කරලා ඉවරලා ඒ කියන්නේ කස්ටම් එකේ උදව් අරගෙන මොකෝ අපි පාරිභෝගිකයා මතක තියාගන්න ඕනේ අන්තිමේදී ට්‍රාන්ස්කෝ එකෙන් නෙමේ බඩු රිලීස් කරන්නේ. තමාගේ බඩු වුණාට ඒක කස්ටම් එකෙන් තමයි අන්තිමේට රිලීස් කරන්නේ. ඉතින් කස්ටම් එකෙන් රිලීස් කරගන්න ප්‍රොසෙස් එකේදී අපි පුළුවන් තරම් පුෂ් කරනවා පුළුවන් තරම් ඉක්මනට පාරිභෝගිකයාට ක්ලියරන්ස් එක කරලා කස්ටම් එකේ ප්‍රොසීජර්ස් ගොඩක් තියෙනවා ක්ලියරන්ස් එකක් කරද්දී ඒ ප්‍රොසීජර්ස් ඔක්කොම හරි විදියට කරලා ඒ වුණාට පුළුවන් තරම් ඉක්මනට ගන්න විදිහට අපි පුළුවන් තරම් යොමු කරනවා. ලංකාවේ බොන්ඩඩ් වෙයාහවුසස් 5ක් තමයි තියෙන්නේ. ඉතින් ට්‍රාන්ස්කෝ කාගෝ ආයතනයේට මේ පහෙන් එකක් තියෙනවා. බොන්ඩඩ් වෙයාහවුස් එකකට යවන එක තමයි හරි සිස්ටම් එක බාණ්ඩ යවන. සමහර වෙලාවට දකින්න ලැබෙනවා සමහර පාරිභෝගිකයන් මුලා වෙලා වෙන වෙන ආකාරවලට බඩු යවනවා. ඉතින් ඒවා එහෙම යවලා ගොඩ දෙනෙක්ගේ බඩු නැති වෙලා එක නමින් ගොඩ දෙනෙක්ගේ බඩු යවලා කස්ටම් එකෙන් ඒක ඩිටේන් කරලා එතකොට කස්ටම් එකෙන් සමහර වෙලාවට ඒවා ඩිටේන් කරාම ඔක්කොම බඩු එකට තමයි අන්පැක් කරන්නේ. දැන් අපි කියමු 10 දෙනෙක්ගේ පෙට්ටි 100ක් එක නමකින් තිබ්බා කියලා. එතකොට ඒ ඔක්කොම බඩු අන්පැක් කරන්නේ එකට. ඒ ඩිටේන් වුණොත් චෙක් කරන්න. රීපැක් කරද්දි කාගේ බඩු මොන පෙට්ටියද තිබ්බේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ හිතෙන පෙට්ටිවලට හිතෙන බඩු දාලා ඒවා පිටිපස්සේ පැක් කරනවා. ඒ වගේ කට්ටියට මුලා වෙලා අමාරුවේ වැටිච්ච කස්ටමර්ස්ලා ගොඩක් ඉන්නවා. සමහර වෙලාවට මේක ඩොලර් 5ක වැනි සුළු මුදලකට කරන වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වගේ මුලා වෙච්ච පාරිභෝගිකයා අනිත් පැත්තට ඊළඟ ශිප්මන්ට් එකේදී අපි ගාවට ආයි එනවා මෙහෙම දෙයක් වුණා කියලා. ඒ හින්දා මම පාරිභෝගිකයාට කියන්නේ මොකෝ අන්තිමේදී තමා පෙට්ටියට අපි කියමු යම්කිසි මුදලක් ගෙවනවා කියලා ඒ හා සමාන 5 ගුණයක් නැත්නම් 10 ගුණයක් වටිනා බඩු තමා දානවා ඒ පෙට්ටිය ඇතුළට. ඉතින් හැම වෙලේම කල්පනා කරන්න ඕනේ තමාගේ වටිනා බඩු මහන්සියෙන් හම්බ කරපු දේෙන් තමාගේ නෑදෑ හිතමුතුරන්ට දෙන්න හදන දේ අමාරුවේ නොවැටි හරි විදිහට යවන එක මම දකින්නේ ගොඩාක් වැදගත් වෙනවා. ට්‍රාන්ස්කෝ කාගෝ ආයතනයේ අවුරුදු 25ක් තිස්සේ අපගේ පාරිභෝගිකයන්ට සුහද සේවාවක් වගකීමක් ඇතුව සපයලා තියෙනවා. ඉතින් ඒ සේවාව අපි දිගටම සපයන්න කල්මනාකරණ මණ්ඩලය සහ සේවක මණ්ඩලය සියලු දෙනා සැදී පැහැදී සිටිනවා. ඕන දෙයක් තියෙනවා නම් shipping සම්බන්ධව import, export, personal effects, commercial cargo ඕන දෙයකට assist කරන්න සූදානම්. ඉතින් ඒ හින්දා අපේ සුහද කාර්ය මණ්ඩලයේ හමු වෙලා ඒ පිළිබඳව කතා කරගන්න පුළුවන්.